කොහොමද ඔයාලට? මෙයාලා නිසා අපේ YouTube පවුලට එකතු වෙච්ච යාළුවෝ වෙනුවෙන් මට අද පුංචි වීඩියෝ එකක් කරන්න හිතුණා. මොකද එයාලා කැමති ඇති මෙයාලා දැන් සුවෙන් සනීපෙන් ඉන්නවද කියලා දැනගන්න. මෙයාලට මේ දවස්වල කිමිතුල්ල බෝ වෙලා අපි පශු වෛද්‍යකාරට පෙන්නලා බෙහෙත් අරන් දුන්නා. ඊට අමතරව නාවන වෙලාවට බලලා ඉන්න කට්ටියව අයින් කරනවා. නාවන වෙලාවට බලන්න ලස්සනයි. ඉතින් මෙයාලගේ මූණ පුණා. චුට්ටිට නම් අපි දිගටම බෙහෙත් කරනවා. එයා කකුල් හතරෙන් හිටගත්තට එයා ඇවිදිනකොට පිටිපස්ස කකුල් දෙක තාම පන නැහැ. මේ වීඩියෝ එකේම පොඩි ඉල්ලීමක් කරන්නත් මට හිතුණා. මේ වීඩියෝ එක අපේ ගමේ කවුරු හරි බලනවා නම් අනේ මෙයාලා බල්ලෝ හදනවනේ කියලා තවත් නම් අපේ ගෙවල් ගාවට බල්ලෝ ගෙනත් දාන්න එපා. මොකද අපි සත්තුන්ට ආදරේ. ඒත් ඉතින් අපිටත් බලා ගන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. පහුගිය දවස්වල කවුරු හරි අපේ ගමේ පන්සලට බලපටව 5 දෙනෙක් ගිහින් දාලා තියෙනවා කියලා අපිට පන්සලෙන් ආරංචි වුණා. ඉතින් එහි ඉන්න ලොකු බල්ලෝ ඒකෙන් 3 දෙනෙක්වම හපලා මරලා දාලා. මෙහෙම තැන් වලට පොඩි පැටව ගිහින් දානවට වැඩිය මේ මහා අම්මව වන්දනා කරන්නට ලක් කරනවා නම් මම හිතනවා ඒක පව් සිද්ධ වෙන්නේ නැහැ. එයා එකපාරක් හරි පැටව දානකම් ඉඳලා අනවශ්‍ය පැටව බෝ වෙන එක වළක්ව ගත්තා කියලා මං හිතන්නේ ඒකෙන් කාටවත් පවක් සිද්ධ වෙයි කියලා. මෙයාලව අපි ගෙදර හදනවා කියලා නිකන් හදන්නම් වාලේ හදන්නේ නැහැ. මෙයාලට අපි ජල බීතිකාවට බෙහෙත් ඉදලා අසනීපයක් වුණොත් එහෙම වෛද්‍යතුමාට පෙන්නලා බෙහෙත් අරන් දීලා එහෙම තමයි අපි මෙයාලව බලාගන්නේ. ඔයාලට පේනවා ඇති නේද? නාවන වෙලාවට මෙයා නම් හරි අහිංසකයි. ඔන්න අද දවසේ වැඩ පටන් ගන්න කලින් මගේ මහත්තයා මෙයාලා 6 දෙනාව මල්ලලා හොඳට නෑවුවා. එහෙනම් ඔයාලා මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්නකෝ. ආයෙත් අලුත් වීඩියෝ එකක් අරගෙන ඔයාලම හම්බ වෙන්න එන්න. එතකම් මාව බලාගෙන අහගෙන හිටපු ඔයාලට ගොඩාක් ස්තුතියි.